හරි 27 ළමයි. එතකොට ඔයාලට කරන්න ඕන තවත් ප්‍රශ්නයක් තමයි 2025 පේපරේ 44 වෙනි ප්‍රශ්නේ. 44 ගන්න බලන්න. 44 තියෙන ප්‍රකාශ දෙකේ ප්‍රශ්නයක්. ඒකේ තියෙනවා H2Oයි H2SOයි H2SC වල බන්ධන කෝණි මෙන්න මේ විදිහට අඩු වෙනවා කියලා දීලා තියෙනවා. මෙන්න මේ පිළිවෙලට අඩු වෙනවා කියලා දීලා තියෙනවා. ඔයාලා දැන් මේ ප්‍රශ්නේ කරද්දි ඔයාලට ආවර්ත දවුව අරගත්තොත් ඔයාලට පේනවා 16 වෙනි කාණ්ඩේ ගත්තා 16 වෙනි කාණ්ඩේ ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් විදිහට මෙන්න මේ මූල මේ අණු වලට දාලා මධ්‍ය පරමාණුට පල්ලෙහාට තියෙනවා කියලා. එතකොට ඔයාලා දන්නවා මොකක් හරි අපි මොකක් හරි අණු වර්ගයක් සැලකුවොත් ඒ අණු වලට අදාළ මුහුම් කරන ටික ඔක්කොම සමානයි න ะ. අංශ පරමාණුත් ඔක්කොම සමානයි න ะ. තියෙන එකසර ඉලෙක්ට්‍රෝන ගල් ගන්නත් ඔක්කොම සමානයි න ะ. මධ්‍ය පරමාණුවේ විශාලත්වය තමයි එතෙන්ද බන්ධන කෝණයට තෝරගන්න සාධකේ. ඒ කියන්නේ එකම කාණ්ඩයට අදාළයි නම් කාණ්ඩයේ පහළට යද්දි මොකද වෙන්නේ මධ්‍ය පරමාණුව. කාණ්ඩයේ පහළට යද්දි මේ ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් කියන මධ්‍ය පරමාණුවේ විශාලත්වය වැඩි වෙනවා. ඒකට ඔයාලා ඉගෙනගෙන තියෙනවා දෙවෙනි පාඩමේදී මධ්‍ය පරමාණු විශාලත්වය වැඩි වෙන මොකද වෙන්නේ බන්ධන කෝණය අඩු වෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් ඒ කියන්නේ පහළටනේ. එතකොට මේ පහළට යද්දි මොකද වෙන්නේ? මධ්‍ය පරමාණුවේ විශාලත්වය වැඩි වෙනවා. වැඩි වෙනවා. විශාලත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? බන්ධන කෝණය අඩු වෙනවා. එතකොට අපිට ගන්න ඕන පළවෙනි ප්‍රකාශය හරි කියලා. එතකොට අපි ඒකට අදාළ හේතුවත් කිව්වා. මොකක්ද හේතුව? එකම කාණ්ඩයට අදාළව ගත්තාම එකම කාණ්ඩේ පහළට යද්දි මධ්‍ය පරමාණු විශාලත්වය වැඩි වෙනවා. මධ්‍ය පරමාණු විශාලත්වය වැඩි වෙනවා කියන්නේ එතකොට බන්ධන කෝණය අඩු වෙනවා. එතකොට මොකද්ද මෙතන හේතුවක් දීලා තියෙන්නේ? H2O, H2S සහ H2SC වල මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාව ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් යන පිළිවෙලට අඩු වෙනවා. විද්‍යුත් ඍණතාව ඔක්සිජන් සල්ෆර් සෙලීනියම් යන පිළිවෙලට අඩු වෙයි කියලා තියෙන්නේ. විද්‍යුත් ඍණතාව ගත්තම කොහොමද විචලනය වෙන්නේ? ආවර්තයක වමේ සිට දකුණට යද්දි විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. එතකොට ඔයාලා දන්න ඊළඟට කාණ්ඩය කියලා සිට පහළට යද්දි මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. එතකොට මෙතන කියන්නේ මොකද්ද? මේ කාණ්ඩ මේ 16 වෙනි කාණ්ඩේ පහළට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා කියලා තියෙනවා. එහෙනම් විද්‍යුත් ඍණතාව අඩු වෙනවා කියන්නේ මොකද්ද? එතනින් කියන්නම පරමාණු විශාලත්වය වැඩි වෙනවා කියන්නේ සාධකයමනේ. එතකොට අපිට අදාළ පළවෙනි ප්‍රකාශනයට ගැලපෙන හේතුව දෙවෙනි ප්‍රකාශයේ කියනවා. ඒ කියන්නේ දෙවෙනි ප්‍රකාශ සත්‍යයි වගේ දෙවෙනි ප්‍රකාශයට අදාළ හේතුවක් කියනවා. එතකොට මේකේ උත්තරෙත් දෙන්නේ මොකද්ද? පළවෙනි උත්තරේ.